Welcome to my channel. My name is Laura. This is my first video. අද වීඩියෝ එකෙන් අපි කරන්නේ ඉස්සෙල්ලාම අපි ඉමේජ් එක හදා ගන්නවා ඊට පස්සේ ඒ ඉමේජ් එක වීඩියෝ එකක් කරනවා ඒ හදාගත්ත වීඩියෝ එක අපි ලිප් සින්ක් කරනවා ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ දැන් ChatGPT එකට ගිහින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉමේජ් එක හදා ගන්න ඕනේ පොඩි ඉස්සෙල්ලාම මම මෙහෙම chatgpt.com එකට යනවා .com එකට ගිහින් prompt එක අපි දීලා image එක ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. මම මේ prompt එක description එකේ දීලා ඇති. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් දැන් මේක මේ විදිහට අපිට influencer image එක හදලා දීලා තියෙනවා. ඔයගලන්ට ඕන නම් මේක prompt එක වෙනස් කරලා image එක එක වෙනස්කම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක download කරගෙන තියාගන්න. අපි ඊළඟට යන්නේ Kling AI එකට. Kling AI එකට ගිහින් අපි කරන්න හදන්නේ image එක වීඩියෝ එකක් කරගන්න එක. Kling AI එකේ account එකක් හදලා නැති අය ඉන්නවා නම් ලොකු දෙයක් කරන්න නැහැ. හරි පොඩි දෙයක් කරන් තියෙන්නේ. එතකොට Kling AI එකේ ඉන්ටර්ෆේස් එක මෙහෙම තමයි අපිට හම්බෙන්නේ. එතකොට මේකේ පල්ලෙහාට ගියාම වීඩියෝ කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ image to video එකේ මෙතන තියෙන image එක drop කරන්න තැනක්. එතෙන්ට ඕගොල්ලෝ හදාගත්ත image එක drop කරන්න. එතකොට මම මෙතන හදාගත්ත image එකක් තියෙනවා. මම ඒක මෙතෙන්ට drop කරනවා. ඊට පස්සේ මෙතෙන්ට prompt එක විදිහට type කරගන්න ඕන. මේ prompt එකම දාන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ output එකක් බලා ගන්න පුළුවන්. කැමති නම් මේක වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක අපි තෝරගන්න ඕනේ Kling 1.6 කියන මොඩල් එක. මේ Kling 2.0 එක අපි pay කරලා ගන්න ඕනේ. ඒක ගොඩක් හොඳ වීඩියෝ ජෙනරේටර් එකක්. ඊට පස්සේ අපි මෙතන standard කියන එක professional එකට දා ගන්න ඕනේ. negative prompt එකට අපි පොඩි tag ටිකක් දෙමු. මේ විදිහට මම negative prompt එකට tag ටිකක් දුන්නා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේක generate වෙන්න දාන්න. generate වෙන සාමාන්‍ය විනාඩි දෙකක් විතර පෙරක් වෙලාවට විනාඩි දෙකෙන් තුනෙන් හම්බ වෙනවා. නැත්නම් පැය දෙක තුනක්වත් යනවා. අපි හදාගත්ත image එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ ලස්සනට වීඩියෝ එක හදලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට lip sync එක තමයි කරන්න යන්නේ. එතකොට මේකට අපි lip sync එකට අපි ගියාම මේකට එක්ක අපිට පුළුවන් test එකක් දීලා ඒක speech එකක් කරන්න. නැත්නම් අපිට පුළුවන් මොකක් හරි vocal එකක් upload කරලා ඒක වීඩියෝ එකක් බවට convert කරගන්න. අපි මේකට දෙමු text to speech එක. මම දෙනවා මෙතෙන්ට මෙහෙම test එකක් දීලා ඊට පස්සේ මේක කියවන්න ඕනේ voice අපිට දීලා තියෙන Kling AI එකෙන්ම. Kling AI එකෙන් දුන්නා මෙතන male female කියලා අපිට වෙන් කරලා දීලා තියෙනවා. මම තෝර ගන්නවා. Welcome to my channel. My name is Laura. This is my first video. ඒ voice එක හොඳයි කියලා තේරෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක generate වෙන්න දාන්න. ඒකට මේක ජෙනරේට් වෙන්නත් ටිකක් වෙලා යනවා. අපිට එතකොට මේ වගේ output එකක් බලා ගන්න පුළුවන්. Kling AI එකෙන් සාමාන්‍ය අපිට හදා ගන්න පුළුවන් තප්පර 5ක විතර කොටසක් විතරයි. මේක lip sync එක අපි දැන් බලමු. Welcome to my channel. My name is Laura. This is my first video. Welcome to my channel. සාමාන්‍ය ආර ඉතින් real විදිහටම output එකක් ගන්න අමාරුයි මේ Kling 1.6 කියන මොඩල් එකෙන්. සාමාන්‍ය මාස්ටර් එකෙන් හැදුවොත් එහෙම අපිට මීට වඩා හොඳ output එකක් ගන්න පුළුවන්. විනාඩියක් දිග වීඩියෝ එකක් කොහොමද හදන්නේ කියලා තමයි අපි ඊළඟට බලන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක download කරගන්න. ඊළඟට අපි යන්නේ video frame extract කියන වෙබ්සයිට් එකට. video frame extract කියන වෙබ්සයිට් එකට. ඒකට ගිහින් අපි drop කරන්න ඕනේ අපි අර download කරගත්ත වීඩියෝ එක.
වීඩියෝ එක ඉස්සලා Welcome ප්ලේ to my කරන්න. channel. My name is Laura. This is my first video. වීඩියෝ එක ප්ලේ කරලා ඉවර වුණාට පස්සේ අන්තිමට එන ෆ්‍රේම් එක තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරලා තමයි අපි Kling AI එකට ආයෙත් පාරක් තව වීඩියෝ එකක් හදන්න දෙන්නේ. එතකොට මේක අන්තිමට ෆ්‍රේම් එකට ආවට පස්සේ එක්ස්ට්‍රැක්ට් කියන බටන් එක ක්ලික් කරාම අපිට මේකේ අන්තිම ෆ්‍රේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට පල්ලෙහෙන් වැටෙනවා අන්තිම ෆ්‍රේම් එක. ඊට පස්සේ ඒක ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕගොල්ලන්ගේ PC එකට. ඊට පස්සේ මම ආපහු යනවා Kling AI එකට. Kling AI එකට ගියාට පස්සේ ඔයාලා ආයෙත් පාරක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මේකට අප්ලෝඩ් කරගන්න ඕනේ. අප්ලෝඩ් කරගෙන ඒකටත් අර විදිහටම ප්‍රොම්ප්ට් එකක් දීලා මම මේ විදිහට ඒ ප්‍රොම්ප්ට් එක කොපි පේස්ට් කරගන්නවා. දීලා ඒකත් ජෙනරේට් වෙන්න අපි දාන්න ඕන. එතකොට මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් තප්පර 5ක් විතරක් තියෙන වීඩියෝ එකක් අපි විනාඩි 10ක් වුණත් දිග විදිහට හදාගන්නේ. එතකොට අද අපි කතා කරේ කොහොමද YouTube channel එකකට AI influencer කෙනෙක් හදාගන්නේ කියලා.